ආයිබෝන් කියලා සාදරයෙන් අද පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලෑස්ති වෙන්න channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. වීඩියෝ බලද්දී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න අපලෙන් chip වෙන්න ඕනම කෙනෙක්ට. ඒ වගේ මේ පැත්ත බලලා අනිවාර්යෙන් උදව් කරන්නත් ඕනේ. මොකද ඊයේ දවසේ report හැදුනා channel එකකට. ඉතින් අමාරුයි ආ. ගේම ගහන්න අමාරුයි. ඔයාලා වෙනුවෙන් පුළුවන් තරම් මහන්සියලා වැඩසටහන් කරනවා තනියම. ඉතින් පුළුවන් නම් ගේමක් ගහලා දෙන්න. මොකද ආදායමක් නැතුව මේ කරන්නේ ආ. channel එක monetize හදාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් AdSense account එකට $100ක් පුරව ගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක පට්ට මහන්සියක් වෙනවා. කොයිලේ ආයිත් නැති වෙයිද දන්නේ නැහැ. මොකද report හැදුනා ඊයේ රාත්‍රී. ඉතින් හරි දුකයි කරන්න දෙයක් නැහැ. මට මේ JVP පර 70 පෙන්වන්න බැරි හින්දා මේ වගේ වැඩසටහන් කරන්නේ. හරි. අපි බලමු මේ channel එකේ subscribe button එකේ තව channel තුනක් තියෙනවා නේද? ඒ channel තුනම subscribe කරන්න ඕගොල්ලෝ. අනිවාර්යෙන් බලන්න හැමදාම. හරි. හරි එන යමු. හරි වීඩියෝ බලමුද? මේ බලන්නකෝ මේ අධික නැමතිතුමා මේ බබා වගේ නටන නැටිල්ල මේ කිසිම මේ අපිරිය මේ පරණ වීඩියෝ එකක් මේක. මේ වගේ මිනිස්සුන්ට තමයි ඡන්දෙ දීලා දැන් හැසිරෙන විදිය බලන්නකෝ. එදත් එහෙමයි දැනුත් එහෙමයි මුන් අඬනවා දැන්. ඉස්සර කොහොමද නටුනේ නැටිල්ල? ඊයා අපිරිය. දැන් මම මේ වීඩියෝ එක දැක්කේ. මම එදා දැක්කේ නෑ මේ වීඩියෝ එක. එහෙම වියවක් කරලා තමුල්ල මේ කියන්නේ රටකොට ගියා කියලා. මම දන්න එක්සත් ජාතික පක්ෂයේ මේ දවස්වල බොන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා. මමත් කැමති එකෙන් පොඩ්ඩක් බොන්න. වෙනම ලෝකෙක ඉන්නේ. ඔබ වෙනම බ්‍රෑන්ඩ් එකක් බොනවා ඇත්තේ මේ ටිකේ. මේ නං අඩුව ගානේ බොන එක ඇට නැතුව බොන්නකෝ. ඇයි ඔබතුමා ඔය තත්ත්වෙට වැටෙන්නේ? අපහාස කිරීම තේමා කරගත් පක්ෂයක හොඳයි. මමත් කැමති එකකින් පොඩ්ඩක් බොන්න. මොකක්ද මේ ගහන බ්‍රෑන්ඩ් එක? අයියෝ. කියන්නේ මුන් එදා හැසිරෙච්ච විදියනේ. මේව බලලානේ බං උඹලා ඡන්දෙත් දුන්නේ. අයියෝ ඉතින් අපිරියයි. මුන්ට කියන්නේ මචං ඒක තමයි මුන්ට මචං අපි මොන හරි දෙයක් කිව්වම ඒක ඉවස ගන්න බෑ. දරා ගන්න බෑ. දැන් මෙතරත් එහෙමයි. දැන් මම උනා මේ වීඩියෝ දාලා මොකක් හරි පොඩි කමෙන්ට් එකක් දෙන්නේ බං. ඒක දරා ගන්න බැරුව මට report ගහනවා ඒ channel එක නවත්තන්න මාර උත්සාහයක් දරනවා. අනේම දැයි කියලා මම මේ පොඩි කමෙන්ට් එකක් දෙන්නේ. ඈ මම වැඩිය මුකුත් කියන්නෙත් නෑ. මුන්ට ඒක දරා ගන්න බෑ. අයියෝ අපිරියයි. හරි අපි මේ ලස්සන තව එකක් තියෙනවා ඈ. බලන්න ඕන එක මේක hina යනවා මේක හදිත් hina යයි චූටි ඒවයි. අපේ කෙල්ල කොල්ල වුණා අපි කතා කරද්දි දේශපාලනේ කිව්වම අයියෝ ඒවත් මහා ගඳ ගහන චාටර් වැඩ බවට පත් වෙලා තිබ්බා. දේශපාලනේ නෙමේ ගඳ. ඒකට ආපු පොරවල් තමයි ගඳ. ඔයගලන්ට මේකේ මොකද ගන්න පුළුවන් ඈ? ඉස්සර මචං දේශපාලනය කරද්දි මිනිස්සු ලස්සන දේශපාලනය කරා. කවුරුත් එහෙම ප්‍රශ්න දැම්මෙත් නැහැ. කවුද අලුතෙන් ආව දේශපාලකයෝ? මේ ඉන්නේ ගඳ ගහන පර JP 70 තමයි ළඟදී ආවේ. මුන් හින්දා තමයි දැන් ඇත්තට මිනිස්සුන්ට දේශපාලනේ එපා වෙලා තියෙන්නේ. දැන් අහලා බලන්න සමහර පාරවල් වල සමහර මිනිස්සු අපෝ එපා කතා කරන්නත් එපා කියලා කියනවා. ඇයි එහෙම කතා කරන්න එපා කියලා කියන්නේ? මේ මුන් හින්දා මේ බල්ලෝ මේ පෙරේත අවජාතක 70 හින්දා මුන් තමයි අලුතෙන් දේශපාලනයට ආවේ. මුන් තමයි මිනිසුන් රවට්ටලා ආවේ. මුන් හින්දා තමයි දේශපාලනේ දැන් එපා වෙලා තියෙන මිනිසුන්ට. ඈ මුන් හින්දා තමයි. මුන්ම කියා ගන්නවා මුන්ට ගඳ ගහන කාලකන්ණි කියලා නේ. මුන් තමයි ගඳ ගහන පෙරේත කුජීත මට මුන්ට මුන් නේද අලුතෙන් දේශපාලනය කරන්න ආවේ. මුන් නේද කෑ ගහගෙන ඇවිල්ලා දේශපාලනය වෙනස් කරන්න ගග මුන් නේද මේ මිනිසුන් ඔළුවලට දාලා දැන් මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ. මුන් හින්දා නේද දැන් අපෝ හැමෝම හුරු කියලා කියන මුණුතුළු අලුතෙන් අපි උණුත් වැඩක් නැහැ. එහෙම කියලා ඔක්කොම කියන්නේ දැන් මුන් හින්දා නේ. මුන් තමයි ගඳ ගහන පෙරේත අවජාතක දේශපාලකයෝ. ගියා මට මුන් දැන් කියනවා අර මුන්ටම කියාගන්නේ මුන්. කාලකන්ණි. හරි අපි තුන්වෙනි වීඩියෝ බලමු. හර්ෂණ නායකකාර ඇමතුමා අර නිලධාරීන්ගේ ආදාහන උත්සවයට ගියා ගිහිල්ලා ඇඬුවා අඬලා කිව්වා අපි ඕගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඊට පස්සේ නිලධාරීත් අඬලා ඉල්ලුවා අර වෙඩි තිබ්බෙක් කෙනා වීරයෙක් පරිස්සම් කරලා දෙන්න කියලා. හර්ෂණ කිව්වා හරි අපි ඒක අනිවාර්යෙන් පරීක්ෂා කරනවා කියලා ආයෙ ඇඬුවා. අඬලිවරලා මිනිහා ගියා අර රැඳවියන්ගේ මලගෙවල් වලට. දැන් රැඳවියන්ගේ මලගෙවල් වලට ගිහිල්ලා අඬලා කියනවා කවු හරි වෙඩි දියල් තියෙන නීති විරෝධීව නම් අපි ඒව සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඉතින් අර මලගෙදරට ගිහිල්ලත් අඬනවා මේ මලගෙදරට ගිහිල්ලත් අඬනවා. මේ මලගෙවල් වල ගිහිල්ලා ඇඬුවාම ප්‍රශ්න විසඳනවා නම් හොඳම වැඩේ තියෙන්නේ ඔය කවුද හර්ෂණ නානායක්කාර ඇමතුමාව අයින් කරලා චතුරංග බේසිංහ බන්ධනාගාරමති කරන එක. මොකද මිනිහා අරයට වඩා හුඟක් දක්ෂයි අඬන්න මිනිහා අඬපු ගමන් ඉන්නේ. ඔය ඉපදුනාට පස්සේ තාත්තට රට යන්න වෙනවනම් ඒ තරුණයට අපි මොකද තියෙන රට? කතාව ඇත්තනේ චතුරංග බබා එහෙම දැක්කනම් දුක හිතෙයි හැබැයි. ඒක පට්ට වීඩියෝ එකයි. පට්ට මාතල් එකට ඒකට නෝන්ඩියක් දීලා තියෙන්නේ. ඇත්ත තමයි ඌ ඒ දවස්වල ඡන්දෙ ගත්තෙත් අඬලානේ. උඹලා ඉස්සරහ ඇඬුවානේ බං ඌ. ඊයෝ ඊයේ මඬනකොට එහෙම ඒක නිකන් පට්ට අවුල්නේ ඇමති කෙනෙක් විදියට ඉතින් අර මේ ඡන්දෙ ගන්න. දැන් අපි වගේ ඇඬුවා නම් කමන්නේ මම වගේ දැන් මට report ගහලා කෙල වෙලා අපි වැඩසටහන කරන්න බැරුව මම ඉතින් අර නිකන් මේ කොල්ලෙක්නේ ඈ මම ඔය ඡන්දෙ ඉල්ලන්න ගිහලා මිනිස්සු ඉස්සරහ එහෙම වෙන්නේ නැහනේ. ඒක නිසා මේ මට නම් පොඩි හරි මේ excuse එකක් දෙන්න පුළුවන්. අනේ මේ ඇඬුවොත් එහෙම ඈ අයියෝ ඒ උනට චතුරංග ඇඬුවාම අනික අධිකරණය මේ මෙහෙම වලන්නේ මුන්ට මචං අම්මට මිනිසුන්ගේ බොකු අසිරින් ගන්න කඳුළු අසිරින් ගන්න පට්ට දක්ෂයි
කාණ්ඩ දෙන්න ටිකක් රට පොඩ්ඩක් හදාගන්න ඒවට රටේ ආර්ථිකය හදන්න ඒවට නම් කොහෙද මුන්ට අයියෝ බා නියමයි ඒක හින්දා මේ වීඩියෝ එක ගෙනාවේ ආත පුළුවන් උදව් කරන්න අනිවාර්යයෙන්ම channel එකට ඊයේ රිපෝට් එකක් ඇදලා තියෙන ඉතින් පුළුවන් තරම් උස්සන් යන්න අමාරුයි ඕගොල්ලෝ ගාවට පුළුවන් තරම් වැඩසටහන් කරන් ආවට පට්ට ගේමක් දෙනවා ඇතුලෙන් මං YouTube එකේ හදා settings හදා හැම වෙලේම report ගැන කිය උන් එක පට්ට ගේමක් දිදී වීඩියෝ ආයි එළියට ගන්න උත්සාහ කරනවා ඉතින් කරන්න දෙයක් නැහැ පුදුමයි අමාරුයි මුන් එක්ක හරි එහෙනම් අපි ඊළඟ දවසේ හමු